මුලින් මම ධර්මශාලාවක් කරවීමේ වටිනාකම ගැන කියන්නම්. ඔයාලට මේ පින මගහැරෙන්නේ නැතිවීම පිණිස. පින්වතුනි ධර්මශාලාවක් කරන්නේම ධර්ම දානය ලබා දීම පිණිසමයි. ධර්මශාලාවේ පින් කටයුත්තක්ම කෙරෙනවා මිසක් අකුසල් කටයුත්තක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ධර්මශාලාවකට තමන් සම්බන්ධ වුණොත් ඒ සම්බන්ධ වීම පින තමන්ට කුසලයක් පිණිසම පිනක් පිණිසම අකුසල් දුරු කර ගැනීම පිණිසම හේතු වාසනා වෙනවා. ඒක විශාල ලාභයක් ඔයාලට කරගන්න ලැබිච්ච එක. ඔබට තේරෙනවා දැන් හදිසියේ යම් මොකක් හරි හේතුවක් මත වර්ෂාවක්වත් ඇදහැළුනොත් මේ එළියේ ඉන්න පින්වතුන්ට වැස්සෙන් තෙමෙනවා මේ ධර්ම දේශනාවට සහභාගී වෙන්න වෙන්නේ නැහැ. පහසුවෙන් මේ ධර්ම දේශනාවත් එක්ක එකතු වෙන්න වෙන්නේ නැහැ. අන්න ওই කාරණාව දැකලා තමයි ලොකු පිරිසකට එකවර ධර්මය අහන්න පුළුවන් ස්ථානයක් බවට මේ ශාලාව තවත් ලොකු කරලා හදාගන්න සිද්ධ වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි විසින් කළ යුතු දෙයක්. අර විශාලා මහනුවර ලොකු කළා වගේ. විශාලා මහනුවර ඉස්සල්ලාම පුංචිට තිබිලා තියෙනවා. ඊට පස්සේ විශාලා මහනුවර ජනගහනය වැඩි වෙනකොට තව ලොකු කළා. තව ජනගහනය වැඩි වෙනකොට තව ලොකු කළා ඒ රාජධානිය. තුන් පාරක් විතර විශාල වෙච්ච නිසා තමයි විශාලා මහනුවර කියන්නේ. ඒ වගේ ධර්මීය අහන පිරිස වැඩි වුණොත් එම අපිට සිද්ධ වෙනවා ඒ පිරිසට පහසුකම් හදලා පින රැස් කරගන්න. අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට එන අකුසල් දුරු කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා සමස්තයක් වශයෙන් සියලු දෙනාට. රාගය හෝ, ද්වේෂය හෝ, iriසියාව හෝ, ක්‍රෝධය හෝ, නුරුස්සනකම හෝ, ඊළඟට එකටක කිරීම හෝ, මානසික පීඩනය, ශෝක සංතාප, එපා වීම මේ වගේ අකුසල් වලින් පීඩණයටපත් වෙලා මිනිස්සු ඉන්නේ. මිනිස්සු කියන්නේ දැනුම් තේරුම් තියෙන වයසේ ඉඳලා ඔක්කොම මේ ළමා ලපටින්ගේ පටන් ඔක්කොම පීඩණයකින් ඉන්නේ. මේක සුදු කර්ම දෙකම විපාක දෙන ලෝකයක් නිසා මනුස්ස ලෝකේ කොයි තරම් හොඳ දේවල් සැපසහගත දේවල් අපිට ලැබුණත් විඳවන්න කොයින් හරි තැනක් තියෙනවා. හිතට දුක එන පොයින්ට් එක හිතට දුක එන තැනක් කොහේ හරි හැම කෙනාගේම ජීවිතවල තියෙනවා. ඒක තමයි මනුස්ස උප්පත්තියේ ස්වභාවය. හේතුව මිනිස්සෙක් වෙලා උපදින්නේ හොඳ කර්මයි නරක කර්මයි දෙකම මිශ්‍ර වෙලා. ඒ නිසා කොයිතරම් එයාට සැපසහගත දේවල් තිබුණත් විඳවන්න පැත්තක් තියෙනවා. මේ මනුස්ස උප්පත්තියේ ස්වභාවය. ඉතින් ඕවා ගැන ධර්මයේ දේශනා කරනකොට අපිට හිතෙනවා මේ කියන විදිහට අපිට ඒවත් පුරුදු කරගන්න බෑ. අමාරුයි. නීවරණ වලින් බැට කනවා කියලා. එහෙනම් නීවරණ වලින් බැට කනවා නම් හිත සංසිඳවා ගන්න අමාරු වුණා. කෙලෙස් වලින් බැට කනවා නම් අකුසල් වලින් පීඩණයටපත් වෙලා නම් හිත එක්තෙන් කරගෙන යහපත්ව තියාගන්න බැරි නම් කල යුතු හොඳම පිනක් තමයි ආන්නේ යහපත පිණිස අකුසල් දුරු කිරීම පිණිස යම් ධර්මයක් දේශනා කරනවද ඒ දේශනා කරන තැනක් හදන එක. ඒ කියන්නේ අපිට තියෙන ප්‍රශ්න හැම එකක්ම දුරු කරන්න දේශනා කරන තැන තමයි ධර්මශාලාව. ඒ ධර්මශාලාවේ තමයි රාගය දුරු කරන හැටි කියලා දෙන්නේ. ඒ ධර්මශාලාවේ තමයි ද්වේෂය දුරු කරන හැටි කියලා දෙන්නේ. මෝහය දුරු කරන හැටි කියලා දෙන්නේ. දුක්ඛිත සංසාරයෙන් එතර වෙන හැටි කියලා දෙන්නේ. තමන්ට ඕනේ නම් අකුසල් දුරු කරගන්න, තමන්ට ඕනේ නම් හිත සංසිඳව ගන්න, තමන්ට ඕනේ නම් පව් වලින් බැහැර වෙන්න, තමන්ට ඕනේ නම් සංසාරයෙන් නිදහස් වෙන්න, ආන්නේකට මඟ පෙන්නන තැනක් හදන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මේ ගාල්ල මහමෙවුනා භාවනා සොපුවේ ඉදිවන ධර්මශාලාවට අකුසල් වලින් දුරු වෙන්න කැමති ගොඩාක් අය එකතු වෙයි. ඒ වගේම කෙලෙස් වලින් පීඩා විඳින කෙලෙස් වලින් නිදහස් වෙනු කැමති අය එකතු වෙයි. සසරෙන් නිදහස් වෙනු කැමති අය එකතු වෙයි. සුගතියට දොරටු විවෘත කරන්නේ ධම්සභා මණ්ඩපයක දේශනා කරන බණපදයකින්. සුගතියට යනු කැමැත්තෝ මේ සමග එකතු වෙවි. ඒ නිසා දුවේ පුතේ
පින්වතුනි, ඔයාලා සියලු දෙනාම එකතු වෙන්න මේ පින්කමත් එක්ක. ඒකට ගොඩාක් අයට ධර්මයේ දේශනා කරන්න පුළුවන් ධම් සභා මණ්ඩපයක් හැදුනට පස්සේ ඔයාලා ගරු කරන ගරුට්ටානීය මනෝභාවනීය උතුම් ධර්මදේශකයන්න් වහන්සේලා මේ ප්‍රදේශයට වැඩම කරાવી ගොඩාක් අයට බණ කීම පිණිස. ඒ නිසා ඔයාලට ගොඩාක් ධර්මදේශකයන් වහන්සේලා ඇසුරු කරන්න ලැබෙනවා හොඳ ධම් සභා මණ්ඩපයක් තිබ්බම. සිය ගණන් සංඝයාට එකවර දානෙ ලබා දීමට දම් බෙදීමට අවස්ථාව ලැබෙනවා ලොකු ඉඩකඩක් තියෙන ශාලාවක් තිබීම නිසා. ඒ සියලු පින්වලට මුල් වෙනවා අර පළමුවෙන් මේ ධර්මශාලා හදන්න මුල් වෙන පිරිස හේතු කරගෙන. පැහැදිලි නේද?